පුරා 3 මාසයක් දානමය සීලමය පින්කම් සිදු කරලා පින්වතුන්ලා දැන් බලාපොරොත්තු වෙන්නේ ඒ 3 මාසයක් පුරාවට කරගත්තා වූ පින්කම් වල දින අනුමෝදන් වෙලා ජීවිතය තුළින් අප්‍රමාණ සැනසෙල්ල ජීවිතයට අත් කරගන්න. පින්වතුනි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මොන පින්කම සිදු කරන්නේ. ඒක දානමය පින්කමක් වේවා, සීලමය පින්කමක් වේවා, භාවනාමය පින්කමක් වේවා. මුලින්ම අපි කවුද කියන කාරණය. ඒත් වශයෙන්ම උගා වෙලාවට අපි කවුද කියලා කාරණය ගැන හිතනකොට අපි හිතන්නේ මම ආවලාගේ පුතා, මම ආවලාගේ දුව, එහෙම නැත්නම් මම ආවලාගේ තාත්තම්මා කියන කාරණය විතරයි. නමුත් පින්වතුනි අපේ ජීවිතය තුළ අපි කවුද කියන කාරණය ගැන හිතද්දී මහා දක්ෂභාවයක් අපි හැමදෙනා තුළම තියෙනවා. ඒ දක්ෂභාවය තමයි අපි අප්‍රමාණ වූ සතර පායක් අභිබවලා പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ නිරේ කියනා වූ අප්‍රමාණ වූ සතර පායක් අභිබවලා අපි දක්ෂ වෙලා තියෙනවා මේ ලක්ෂණ මනුෂ්‍ය ජීවිතය මේ ජීවිතයේදී ලබා ගන්න. ඒක විශාල දක්ෂභාවයක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගාණක් සතර පායේ සත්වයේ දුක් විඳිද්දී ඔබ දක්ෂ වෙලා තියෙනවා මේ ලක්ෂණ මනුෂ්‍ය ජීවිතය මේ ජීවිතේ ලබා ගන්න. ඒක ලොකු දක්ෂභාවයක්. දෙවෙනි දක්ෂභාවය තමයි පින්වතුන්ලා දක්ෂ වෙලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගාණක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුළ සම්මා දිට්ඨියටපත් වුණා වූ මිනිස්සෙක් බවට පත් වෙනවා. කෝටි ප්‍රකෝටි ගාණක මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් හඳුනන්නේ නැති, කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති, දානේ සීලේ ආනිසංස ධර්මයන් පිළිබඳ හඳුනන්නේ නැති, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ හඳුනන්නේ නැති කෝටි ප්‍රකෝටි ගණන් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල පින්වතුන්ලා දක්ෂ වුණා සම්මා දිට්ඨියටපත් වෙච්ච මෞඛික උත්පත්තිය ලබන්න. ඒ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දක්ෂභාවයක්. තුන්වෙනිව පින්වතුන්ලා දක්ෂ වුණා ඇස් නැති මිනිසුන් කී ලක්ෂයක් මේ ලෝකේ ඉන්නවද? කන් ඇහෙන්නේ නැති මිනිස්සු කී ලක්ෂයක් මේ ලෝකේ ඉන්නවද? අතපය වාරු නැති මිනිස්සු කී ලක්ෂයක් මේ ලෝකේ ඉන්නවද? ඒසා දුර්වල ඉන්ද්‍රියයන්ගෙන් පිරුණ ලෝකයක පින්වතුනි මේසා ලක්ෂණ මනුෂ්‍ය ජීවිතයක් සියලු අංගපතංග වලින් පරිපූර්ණ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පින්වතුන්ලා දක්ෂභාවයටපත් වුණා. අන්නේ දක්ෂභාවය පින්වතුනි නිරේතුරුවම අපි සිහිපත් කරන්න ඕනේ. සතර පාය අභිබවල මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවල සම්මා දිට්ඨියටපත් වෙච්ච මනුෂ්‍යය බවට පත් වුණා. ඒ වගේම මේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න තමන්ට දක්ෂභාවය ලැබුණා. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ පින්වතුනි අපි ලබා ගත්තා වූ උපත මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උපතක්. ශ්‍රේෂ්ඨම උපතක්. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. එහෙමනම් අපි පින්කම් කිරීම තුළින් අපි උත්සාහ ගන්න ඕනේ ඒ ලබා ගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න. අපි ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා ඒ පිළිබඳ දැන් තර්කයක් නැහැ. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මරණ පහක් තියෙනවා පින්වතුනි. ඒ මරණ පහම තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මරණය කියලා අපි කියන්නේ රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. නැවත උපතක් නැහැ. ඒ පිරිනිවීම කියන රහතන් වහන්සේගේ මරණය තියෙන පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි වෙන යම් කොතනකවත් නැහැ. නැවත උපතක් නැහැ. ඒ ශ්‍රේෂ්ඨ මරණය තියෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි පින්වතුනි අනාගාමී පුද්ගලයාගේ මරණය. එයා තුළ කාමරාග පටිඝ නැහැ. නමුත් මෝහය අනුශය වශයෙන් තියෙනවා. එයා නැවත එකම එක ආත්ම භාවයයි මේ ලෝකෙ උපදින්නේ. එයාට දෙවෙනි ආත්ම භාවයක් මේ ලෝකෙ නැහැ. ඒ අනාගාමී පුද්ගලයාගේ මරණය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෙවෙනි මරණය. ඒ මරණය තියෙන පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි වෙන යම් කොතනකවත් ආගමක දහමක නැහැ. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණයක් තියෙනවා මේ ලෝකේ. ඒක තමයි සකෘදාගාමී පුද්ගලයාගේ මරණය.
නැවත උපරිමාත්ම භාව දෙකක් යා මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. කාමරාග පටිඝ අනුශය වශයෙන් තියෙනවා. ඒක තමයි පින්වතුනි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම තුන්වෙනි මරණය. ඒ ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයක් තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි. වෙන යම් කොතනකවත් ආගමක නැහැ. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය. කියන්නේ සෝවාන් පුද්ගලයාගේ මරණය. එයා තුල කාමරාග පටිඝ තියෙනවා. ඒ නිසා උපරිමාත්ම භාව 7ක් එයා මේ ලෝකයේ තුල සැරිසරනවා. අන්නේ මරණය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි. වෙන යම් ආගමක ධර්මකේ මරණය නැහැ. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි පින්වතුනි සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන පුද්ගලයන් දෙදෙනාගේ මරණය. ඒ දෙදෙනා සෝවාන් මාර්ගයේ තුල ඉන්නේ. ඒ දෙදෙනාගේ මරණය තමයි මේ ලෝක ධාතුවේ තියෙන පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය. මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අපි ලබා ගන්න දක්ෂ වුණා නම් පින්වතුනි ඒක තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපි ලබා ගත්තා වූ ශ්‍රේෂ්ඨ හරය වෙන්නේ. එතන සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයන් දෙදෙනා අතරට අපින්වතුල්ලා සියලු දෙනාටම පින්වතුල්ලා කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් වීරිය තියෙනවා නම් කිරියොත් සීලය තියෙන කාරණා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය තුලදීම පින්වතුනි මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහකින් එකක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා පින්වතුල්ලා හිතන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ. පින්කම් කරන ගමන් අපි ලබා ගත්තා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක්. ඒ පිළිබඳ සැකයක් නැහැ. ඒ ලබා ගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත අර ශ්‍රේෂ්ඨ මරණයන් පහකින් එකක් කෙලවර කරගන්න. ඒ නිසා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොයි ආකාරයෙන්ද අපි මේ ශ්‍රේෂ්ඨ මරණයක් අපේ ජීවිතය තුළින් අත් කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ මුලින්ම තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවමයි පින්වතුනි අපි මේ ධර්මයේ හරයන් කරා අරගෙන යන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේදී අපි නිරේතුරුවම හිතන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණය. අපි මේ මොහොතේ පින්වතුනි මේ සා දැනසිල්ලක් ලබන්නේ කුමක් නිසාද? ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ නිසාමයි අප්‍රමාණ වූ මිත්‍යාදිෂ්ඨික ලෝකයක් තියෙද්දී අපි කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගත්තේ. අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තේ. අපි දානයක් දුන්නොත් සීලයක් ආරක්ෂා කළොත් ඒකේ ආනිසංස ධර්ම තියෙනවායි කියන හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ අපි හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. මැරිලා නැවත උපතක් හේතුඵල ධර්මයන් අනුව තියෙනවායි කියලා කාරණේ අපි හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ ශ්‍රේෂ්ඨභාවය අපිට ලබලා දෙන්න, මේ උතුම් දැක්ම අපිට ලබලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මොනසාන දුක්ඛන්දරාවක් ඉන්නද? ඔබ මේ මොහොතේ මේ ලබන සැනසෙල්ල ඔබට ලබලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මොනසා දුක්ඛන්දරාවක් සංසාරේ පුරාවට වින්දද කියන කාරණේ අපි නිරතුරුව හිතන්න ඕනේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී උන්වහන්සේට තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහලා ධර්මය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ ධර්ම අවබෝධය කරා නැහැ. උන්වහන්සේ ඒ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමී වෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මම තනියම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. තව සියක් කෝටි ප්‍රකෝටියක් දෙනාට මේ ධර්මයේ කියලා දීලායි මම නිවන් අවබෝධ කරගන්නේ කියලා උන්වහන්සේ සංසාරයට බහිනවා. ඒ සංසාරයට බැහැලා පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂ කොච්චරක්නම් උන්වහන්සේ දසපාරමී ධර්මයන් පුරාගෙන ඇවිදිනවද? ඔබ මේ මොහොතේ මේ විදිහට සැනසෙල්ල ලබලා දෙන්න මොනසා දුක්ඛන්දරාවක් වින්දද? උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ ඇස් ගලවා පූජා කළා, කැමැත්තෙන් දන් දුන්නා. මහා සාගරයේ ලේ පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා කැමැත්තෙන්. මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශයන් දන් දෙනවා. කවුරුද සාද? ඔබ මේ මොහොතේ මේ ලබන්නා වූ සැනසෙල්ල ඔබට ලබලා දෙන්න. මේ සම්මා සම්බෝධිය අවබෝධ කරගෙන මේ උතුම් ධර්මය ඔබට දේශනා කරන්න ඕනේ කියන පාදානය තුල ඉඳගෙන උන්වහන්සේ මේසා දුක්ඛන්දරාවක් විඳා. උන්වහන්සේට රටක් රාජ්‍යයක් හම්බුණා නම්, සත්විදි රජකමක් හම්බුණා නම්, විසවක් බිරිඳක් දරුවක් දීපලක් හම්බුණා නම්
ඒ හැම දෙයක්ම පින්තුනි මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා දන් දුන්නා. ඒසා කැපවීමක් කළා. ඒසා කැපවීමක් කරලා මිනිස්සෙක් නොවිදිනා වූ දුක්ඛන්දරාවක් සාරා සංක කල්ප ලක්ෂ ගාණක් විඳලා තමයි සිදුහත් කුමාරයා හැටියට උපත සකස් කරගන්නේ. ඒ දුක්ඛන්දරාව විඳ පින්තුනි පින්තුල්ලාටත් මට අපි මේ මොහොතේ ලබන්නා වූ සැනසෙල්ල අපිට ලබලා දෙන්න ඕනේ කියන මහා කරුණාව නිසාමයි අර සිදුහත් කුමාරයා හැටියට ඉපදිලා අප්‍රමාණ ශාස්ත්‍රීය භාවයක් ලැබලා මොනසා දේවල් පරිත්‍යාග කළාද දන් දුන්නද? රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා දන් දෙනවා. අර යසෝදරාව රාහුල වගේ රූපක් දරුවක් දිරිදක් දන් දෙනවා. සක්විති රජකම අතහරිනවා. මේ සියල්ල අතහැරිය පින්වතුනි කවුරු දෙසාද අපි මේ මොහොතේ මේ ලබන්නා වූ සැනසෙල්ල අපිට ලබලා දෙන්න. ඒ අතහැරලා අය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මේ ලෝකේ කිසිම බ්‍රහ්මයෙකුට කිසිම දෙවියෙකුට කිසිම මිනිසෙකුට මා මේ විඳා වූ දුක විඳින්න පුළුවන් කමක් නැහැ කියලා. උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පතපතක් තිබුණේ නැහැ, අහගන්න කෙනෙක් හිටියේ නැහැ. දුක තුලින්මයි දුක ජය ගන්න කියලායි බල විශ්වාසය උන්වහන්සේ තිබ්බේ. ඒ නිසා බෝධිසත්වයේ දා මොකද කළේ? දුක තුලින්මයි දුක ජය ගන්න පුළුවන් කියලා අප්‍රමාණ දුක් විඳා අවුරුද්දක් පුරාවට උන්වහන්සේ දේශනා කරනවා සමහර දාට මම එක කඩල ඇටයයි වැළඳුවේ. සමහර දාට මම එක මුං ඇටයයි වැළඳුවේ. සමහර දාට මම එක හාල් ඇටයයි වැළඳුවේ. ඊට වඩා දෙයක් වැළඳුවේ නැහැ. මම විශ්වාස කළා දුක තුලින් දුක ජය ගන්න පුළුවන් කියලා. සමහර දාට මම निराහාරව වැටෙනවා. මට ඇවිද ගන්න පණ නැහැ. මම බඩ ගාගෙන ගොපළු ගාල් වලට ගිහිල්ලා අර හරක්කට උදාපු කහපාට අසූචි කෑවා කියනවා. නමුත් ඒ අසූචි කද්දිත් මට අකුලක් දුගදක් දැනුන්නේ නැහැ කියනවා. බලන්න අර සක්විති රජකම උරුම වෙච්ච කුමාරයා අර හරක් පැටවුන්ගේ කහපාට අසූචි කද්දිත් අකුලක් දුගදක් උන්වහන්සේට නොදැනුනේ. ඇයි? උන්වහන්සේ තුල තිබූ මහා කරුණා ගුණය නිසාමයි. ඔබත් මමත් මේ මොහොතේ මේ ලබන්නා වූ සැනසෙල්ල අපිට ලබා දෙන්න ඕනේ කියන අප්‍රමාණ වූ කරුණාව නිසාමයි පින්වතුනි ඒසා දුක්ඛන්දරාවක් විඳින්නේ. එහෙම විඳලා උන්වහන්සේ අවසානයේ දකින්නවා මට දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා අර සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝමැද වාඩි වෙලා අදිෂ්ඨානයක් කරනවා. මේ ලේ මත් සම්නහර වියලේවා මම සම්මා සම්බෝධිය අවබෝධ කිරීමෙන් තොරව නැතිවෙන්නේ නැහැ කියලා. බලන්න ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ අතහැරියා. ජීවිතේ මරණයට දැම්මා. එක්ක මරණය එක්ක සම්මා සම්බෝධිය කියන කාරණා දෙකෙන් එකක් කියලා. ජීවිතේ මරණයට දැම්මත් පින්වතුනි ජීවිතේ මරණයට කියලා සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන නැවත ජීවිතේ ජීවත් වුණා. පෙර සංස්කාරවල දසපාරමී බලය නිසා. එනම් බලන්න ඒ ආකාරයෙන් බෝධිසත්වයන් වහන්සේ මේ සංසාර ගමන පුරාවට කී දහස් වාරයක් පින්වතුනි ඔබලා මේ ලබන සැනසෙල්ල උදෙසා ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ඒ ජීවිතේ මරණයට දාලා ලබා ගන්නා වූ සම්මා සම්බෝධියේ බලමයි මේ තුලිනුයි ඔබත් මමත් මේ මොහොතේ සැනසෙන්නේ. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට උන්වහන්සේ පින්වතුන්ලා අපි වගේ අසරණ අය ශ්‍රාවකන ගිහිල්ලා සරණක් වුණා. උන්වහන්සේගේ අත්තිරිපතුල් වල දියපත්තා මතු වෙනකන් උන්වහන්සේ පයින් යොදුන් ගණන් ඇවිදිමින් ඔබ අපදැනි අසරණ සත්වයින්ට ධර්මයේ මාර්ගෙමයි කියලා දෙන්න උත්සාහ ගත්තේ. අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලත් උන්වහන්සේ මොකක්ද කිව්වේ? සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය. හිත ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගමන නිමා කරගන්න කියන කාරණය. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍ය තලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්ම තලයේ නිත්‍ය සැපක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ලස්සනට පසු දෙකේ ගයක් හදාගෙන වාහනයක් තියාගෙන දුවදරුවෝ හදාගෙන හොඳ රැකියාවක් කරන් ජීවත් වෙන්න එතන නිත්‍ය වූ සැපක් තියෙනවා කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ අවසාන මොහොතේ කිව්වේ පින්තුනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියලා කිව්වේ කුසල් සහ අකුසල් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණේ කිව්වේ. එහෙම කිව්වේ මහා කරුණාව නිසාමයි. එහෙම නැත්නම් අපි පිනට බැඳිලා පින්වතුනි අපි එයින් ලැබෙනා වූ සැපයට වහල් වුණොත්
අපි ඉදිරියේදී එන්නා වූ අප්‍රමාණ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල වල අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසාමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ කරුණාවෙන් දේශනා කළේ අනේ භවය නම් එක මොහොතක්වත් පතන්න එපා. භව නිරෝධයම ප්‍රාර්ථනා කරගෙන පින්කම් සිද්ධ කරගන්න. භව නිරෝධයම ප්‍රාර්ථනා කරන් පින්කම් සිද්ධ කරගන්න කියන කාරණේ මතක් කළේ. ඒ නිසා බලන්න මොනසා මහා කරුණාවක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුල අපි කෙරෙහි තිබ්බද කියන කාරණය. උන්වහන්සේ කිව්වේ නෑ දෙයියනේ අහවල් තැන සැපයක් තියෙනවා කියලා. මොකද අපි මුලාවටපත් වෙලා ඒ සැපේ පස්සේ ගිහිල්ලා අපි මේ සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳින කියලා උන්වහන්සේ දන්න නිසා. ඒ හේතුව නිසාමයි උන්වහන්සේ කිව්වේ හිත ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද වීරවන්ත වෙලා මේ භව ගමන හැකිතා පිටි කරගන්න කියන කාරණේමයි මතක් වුනේ. ඒ නිසා කල්පනා කරන්න පින්වතුනි උන්වහන්සේගේ මහා කරුණා ගුණය දිහා කල්පනා කරද්දී මොනසා ශ්‍රද්ධාවක්ද අපි තුල සකස් වෙන්නේ. අපේ අම්මා අපේ තාත්තා අපිට කවදාකවත් එහෙම කිව්වේ නැහැ. අපේ අම්මා අපේ තාත්තා අපිට තියෙන ආදරය නිසාම කිව්වේ බැඳීම් වලට යන්න කියලාමයි. විවාහයක් වෙන්න ඉගෙන ගන්න රැකියාව කරන්න මෙතනම සැප දිනනවා කියලා කිව්වා. අපිට තියෙන ආදරය නිසාමයි එහෙම කිව්වේ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපිට දේශනා කරන්නේ මේ භවයේ කොතනකවත් සැපයක් කියන කාරණේ නිත්‍ය නෑ ස්ථිර නෑ කියන කාරණේ. එhmenan අපි කල්පනා කරන්න ඕනේ අපේ සැබෑම අම්මා අපේ සැබෑම තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ. එහෙම හිතලාම පින්වතුනි ශ්‍රද්ධාව කියන කාරණේ අපි සකස් කර ගන්න ඕනේ. ඒ ආකාරයෙන් හිතනකොට අපිට හිතෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටර අන් සරණක් පින්වතුනි අපිට නැහැ කියන කාරණේ. මේ ආකාරයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ දේශනා කළා වූ ධර්ම රත්නය කෙරෙහි ඒ වගේම සංඝ රත්නය කෙරෙහි වූ ශ්‍රද්ධාව සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සංඝයා කියන කාරණේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර අතීතයේ වැඩ සිටියා වූ ඒ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා ආදී වූ අප්‍රමාණ ගුණයන්ගෙන් ඥානයන්ගෙන් බබලන ඒ ආර්ය මහා සංඝ රත්නය සිහිපත් කරගන්න කියන කාරණය. ඒ ආර්ය මහා සංඝ රත්නයේ ගුණයන් ඥානයන් පිළිබඳ සිහිපත් කරගන්න කියන කාරණය. ඒ නිසා කොයි පින්කම සිද්ධ කළත් පින්තුනේ අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණය උන්වහන්සේලාගේ ගුණයන් ඥානයන් පිළිබඳ මෙනෙහි කරමින් දකිමින් අපි ඇති කරගෙන පින්කම් සිද්ධ කරගන්න කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙවනුව සීලය ගැන මතක් කරනවා. නිරේතුරුවම සීලය ආරක්ෂා කරගන්න කියලා. මේ පින්වතුන්ලා උදෙසා පංචශීලය උන්වහන්සේ නිරතුරුවම දේශනා කරන්නේ. අපි මොලේ සීලය ආරක්ෂා කළත් පින්වතුනි පංචශීල සමාදන් වුණත් අටසිල් සමාදන් වුණත් දසසිල් සමාදන් වුණත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියනා වූ කාරණා තුනක්. අපි මොනේ සිල් පදයක් ආරක්ෂා කළත් ඒ තුලින් කාය කර්ම වචී කර්ම කියන දේ ආවරණය වෙනව නැතු මනෝ කර්ම කියන දේ ආවරණය වෙන්නේ නැහැ. මනෝ කර්ම කියලා අකුසල් මූලයන් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභ ද්වේෂ මෝහ කියන කාරණේ. ඔබ උපෝසත සීලයක් සමාදන් වුණත් සමහර විට ඔබ සිල් ගන්න පුළුවන්. ඒ සිල් අරගෙන ඔබට කේන්තියක් සකස් වෙනවා. එහෙම නැත්නම් ලෝභ සිතක් සකස් වෙනවා. ඔබ බලනවා ඔබේ සිල්පදයක් බිඳුනද කියලා. නමුත් සිල්පදයක් බිඳිලා නැහැ. සිල්පදයක් බිඳුන් නැති වුණත් පින්වතුනි බලවත් වූ අකුසලයක් මනෝ කර්මයක් ඔබ අතින් සිද්ධ වෙලා ද්වේෂයක් සකස් කරගත්ත, ලෝභ සිතක් සකස් කරගත්ත, මෝහ සිතක් සකස් කරගත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කරනකොට නිරේතුරුවම දේශනා කරනවා මේ ලෝභ ද්වේෂ මෝහ කියන මනෝ කර්මයන් පිළිබඳ නිරේතුරුවම අවධානය යොමු වෙන්න කියලා. එහෙම නැත්නම් අපි කොච්චර සිල් සමාදන් වුණත් බලවත් වූ අකුසලයක් අපි අතින් සිද්ධ වෙනවා. අපි කේන්ති ගත්තොත්, එහෙම නැත්නම් අපි ලෝභ සිතක් සකස් කරගත්තොත්, එහෙම නැත්නම් අපි මෝහ සිතක් සකස් කරගත්තොත්. සීලයමයි පින්වතුනි සත්‍යයට අප්‍රමාදී භාවය ලැබලා දෙනවා කියලා කියන්නේ. අප්‍රමාදී භාවය කියලා කියන්නේ අප්‍රමාද භාවයටපත් වෙන්නේ. ප්‍රමාද භාවය කියලා කියන්නේ මේ අපි උදේට නැගිටින්න පරක් වුණා, රැකියාවට යන්න පරක් වුණා කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමාද භාවය කියලා කියන්නේ සත්‍යයා සතර අපායන්ට වැටිලා කල්ප ගණන් ප්‍රමාද වෙනවා. പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, නිරේ කියන මෙන්න මේ සතර අපායට සත්‍යයක් වැටුණොත්
මේ වගේ සත්‍යය කල්ප ගණන් ප්‍රමාද භාවයට පත් වෙනවා. ඒ නිසාමයි පින්වතුනි ප්‍රමාද භාවයට සත්‍යය පත් වෙන්නේ දුස්සීල භාවය නිසා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔය ඕනම තිරිසන් සතෙක් ගත්තොත් ඔය පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක්මයි. හොඳ මනුස්ස ජීවිතයක් ලැබලා ගුණ ධර්මයක් ආරක්ෂා කළේ නැහැ. සීලයක් සමාදන් වුණේ නැහැ. දානයක් පූජා කරගත්තේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. මැරිලා නැවත උපදිනවා කියන කාරණය දැනගෙන හිටියේ නැහැ. මැරෙනවා කියන කාරණයක් දැනගෙන හිටියේ නැහැ. මැරෙනවා කියන කාරණය දැනගත්තේ මැරෙන්න යන මොහොතේ. නමුත් එතකොට ප්‍රමාද වැඩි. අන්න ගැටෙන සිතින් මැරිලා පින්වතුනි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් ප්‍රමාද භාවයට පත් වෙනවා. ඒ නිසා මේ සතර අපායන්හි ප්‍රමාද භාවයට පත් වෙන ලක්ෂ කෝටි ගණන් සත්වයින් දැකලා ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පින්වතුන්ලාට දේශනා කරනවා මේ සිල්පද පහ ආරක්ෂා කරගෙන නිරතුරුවම ජීවත් වෙන්න කියලා. ඊළඟ කාරණේ ලෞතර බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ දානය කියන කාරණය. දානයමයි පින්වතුනි සත්‍යයට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබලා දෙන්නේ. ඔබ දැන් මේ මොහොතේ අපිට පූජා කරන්නා වූ දානය තුලිනුයි අපි හෙට උදෑසන දක්වා අපේ ආයුෂ වර්ණයේ සැපේ බලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. යම් හේකින් ස්වාමීන් වහන්සේ නමකට දානයක් නොලැබුණා නම් ඒ ස්වාමීන් වහන්සේ හෙට උදෑසන දක්වා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරිහෙනවා. අන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය පිරිහීම වළක්වලා ඔබලා ආහාරයක් තුලින් මේ මොහොතේ පූජා කරන්නේ මෙන්න මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණා. ඒ වගේම පින්වතුන්ලා ශ්‍රද්ධාවෙන් යුතුව ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය පූජා කරගනිද්දී ස්වාමින් වහන්සේලා වන අපගේ වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ වගකීම යුතුයකම තමයි පින්වතුන්ලා පූජා කරගත්තා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය උපයෝගී කරගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නා දිශාවට ගමන් කරලා ප්‍රඥාව කියන කාරණේ වඩවා ගැනීම. පින්වතුන්ලා ශ්‍රද්ධාවෙන් ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට පූජා කරනවා. අපි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය උපයෝගී කරගෙන ප්‍රඥාව කියන කාරණේ වඩවා ගන්නවා. එහෙමනම් පින්වතුනි අවස්ථානයේදී ඕනෑම දානමය පින්කමක් තුලින් පින්වතුන්ලාට මේ කාරණා පහ ඉෂ්ට වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලය ඒ තුලින් සකස් කර ගන්නා වූ ප්‍රඥාව කියන කාරණය. ඒ නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දානය කියන කාරණය නිරතුරුවම වර්ණනා කරන්නේ. අපි මේ ධර්ම මාර්ගයේ කොතනකට යන්න උනත් පින්වතුනි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය තියෙන්න වෙනවා. අපි නිරතුරුවම ලෙඩ වෙනවා නම් අසනීප වෙනවා නම් අපිට කවදාකවත් සිල් සමාදන් වෙන්න පුළුවන් කමක්වත් නැහැ. ඒ නිසාමයි නිවන් අවබෝධ කර ගැනීම උදෙසා ප්‍රඥාව වඩවා ගැනීම උදෙසා යන ගමනේදී දානය කියන කාරණය බුදුරජාණන් වහන්සේ අත්‍යවශ්‍ය දෙයක් හැටියට දේශනා කරන්නේ. දානය තුලින්මයි සත්‍යයට ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණා ලැබලා දෙන්නේ. ඒ නිසා පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න ඕනේ. මේ තුන් මාසයක් පුරාවට පින්වතුන්ලා කරගත්තා වූ පින්කම් තුළ මෙන්න මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණයක්. ඒ වගේම නිරතුරුවම හැම උදෑසනක පංචශීලයේ සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කර ගැනීම තුළින් ඒ සීලේ පරිපූර්ණ භාවයක් ඒ වගේම පින්වතුනි දානයක් කියන කාරණය පින්වතුන්ලා නිරතුරුවම සිද්ධ කරගත්තා. ඒ නිසා පින්වතුන්ලා ගොඩාක් සතුටටපත් වෙන්න ඕනේ. කഠින පින්කමක් කියන්නේ අටමහා කුසලයෙන් එකක් කියලායි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා එවැනි පින්කමක් බොහෝම ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් අපේ ප්‍රධාන කැපකරුතුමන් ජයනන්ද මහත්මයාගේ සහ ගමේ පිරිසගේ ආරාධනෙන් අපි වත් සමාදන් වෙලා අපි ශක්ති ප්‍රමාණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය නීති වලට ගරු කරමින් ඒවා ආරක්ෂා කරමින් විවිහිමියෙන් ආරක්ෂා කරමින් අපි කටයුතු කළා. ඒ වගේම පින්වතුන්ලාට මහා සංඝ රත්නයට අවශ්‍ය සියලුම උපස්ථානයන් සිද්ධ කරලා අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. ඒ නිසා මේ මොහොතේ පින්වතුන්ලා කියන දෙනාම සතුටටපත් වෙන්න ඕනේ. ඒ සතුටටපත් වෙන ගමන් අපි විසින් රැස් කරගත්තා වූ සියලුම පින් අපි මේ අවස්ථාවේදී ඒ අනුමෝදන් කළ යුතු ඒට අනුමෝදන් කරන්න ඕනේ. ඒ නිසා කල්පනා කරන්න මේ තුන් මාසයක් පුරාවට පින්වතුන්ලා රැස් කරගත්තා වූ හැම පින්කමක්ම සිහිපත් කරගන්න. පූජා කරා වූ දානයන් සමාදන් වුණා වූ සීලයන් ඒ හැම දෙයක්ම සිහිපත් කරගෙන ඒ රැස් කරගත්තා වූ පින් අපි මුලින්ම මේ අවස්ථාවේදී අපේ යුතුයකමක් තියෙනවා. අපේ ගෞරවනීය බුද්ධ සීලනායක ස්වාමීන් වහන්සේ
යම් රෝගී භාවයෙන් පසු වෙන නිසා උන්වහන්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තම මව් රටට ගමන් කරනවා මේ මාසයේ අන්තිමට. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පින්කම සංවිධානය කළේ බුද්ධ සීල නායක ස්වාමීන් වහන්සේ මේ බුන්දල කුටිය කෙරෙහි ලොකු ගෞරවයක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. නිරතුරුවම මේ කටයුතු හොයලා බලලා ඒ වගේම නිරතුරුවම දුරකථනයෙන් කතා කළත් ගමේ අයගේ සැප දුක් අහලා ඒ බුන්දල ගමට විශාල ලැබියාවක් පින්තුල්ලාට ලොකු ගෞරවයක් තියෙන ස්වාමීන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වෙනවා කියන ආරංචිය ලැබුණාම අපි විශේෂයෙන්ම මේ පින්කම සංවිධානය කළේ උන්වහන්සේට බොහෝම ඉක්මනින් මේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසගෙන පෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඒ බුද්ධ සීල නායක ස්වාමීන් වහන්සේට අප පුරා 3 මාසයක් රැස්කලා වූ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සාදු ඒ වගේම දෙවනුව අපි මේ පින්කම් විවාදයට ඒ පින්කම් සංවිධානය කරලා ඒ කටයුතු සිද්ධ කළ අපේ ජයනන්ද මහත්මයා, ඒ වගේම ජයනන්ද මහත්මයාගේ උපකාරී ප්‍රේමදාස මහත්මයා, ඒ වගේම දානමාන සපයමින් ඒ සිව්පතේ නැපුපස්ථානය කරමින් මහා සංඝරත්නයේ උමනායි පාපම් සොයා බලමින් කටයුතු කළ ඔබ සියලුම දෙනා හැමෝම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ කටයුතු සිද්ධ කළා. ඔබ සියලු දෙනාමත් ඒ වගේම මේ බුද්ධ සීල ස්වාමීන් වහන්සේ අපිට වඩම්මවා දුන්න කොළඹ ප්‍රදේශයේ ඉඳන් ඒ සුදත් මහත්මයාට මේ රැස් කරගත්තා වූ සියලුම පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම පින්තුනි දැන් අපි මේ රැස් කරගත්තා වූ